කොහේ හරි තැනකට ගියාම සමහරක් අය දිහා අපිට උනත් දෙපාරක් හැරිලා බලන්න හිතනවා නේද? ඔයාට එහෙම දැනෙලා නැද්ද? මට නම් එහෙම වෙලා තියෙනවා. සමහරක් අය දිහා මං කියන්නේ ගර්ල්ස්ලා දිහා දෙපාරක් අපිට හැරිලා බලන්න හිතෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වචනයක්වත් කතා කරලා නෙමෙයි. සමහර තැන්වලට ගියාම මේ මිනිස්සු මේ සම්පූර්ණ තැනේ ආකර්ෂණය දිනා ගන්නවා. ඒ කියන්නේ මේ කිසිම දෙයක් නොකර නිකම්ම මේ මිනිස්සු ළඟට ඇටෙන්ෂන් එක යනවා. ඒ මිනිස්සු කිසිම දෙයක් කරන්නේ නැහැ. වචනයක්වත් කියන්නේ නැහැ. තාම කතා කරන්න කට ඇරලවත් නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ යන්නේ කොතනද? එතන යාලට සම්පූර්ණ ආකර්ෂණය ලැබෙනවා. ඒ කියන්නේ ඒ ඕරා එක ෆීල් වෙනවා මිනිස්සුන්ට. ඒ ඕරා එක, ඒ එනර්ජි එක ෆීල් වෙනවා. මොකද්ද මේ එනර්ජි එක? මොකද්ද මේ සීක්‍රට් වයිබ් එක? ඒක තමයි ෆෙමිනන් එනර්ජි එක කියලා කියන්නේ. ඔයාගේ ඇතුළාන්තයේ ඔයාගේ ළඟ තියෙන නැචරල් සොෆ්ට් පවර් එක තමයි ඔයාගේ ෆෙමිනන් එනර්ජි එක. ඔයා තුලින්ම පරිපූර්ණත්වයට පත් වෙලා සියලුම දේවල් ඔයා තුලට ආකර්ෂණය කරගන්නවා. ඔයාගේ සතුට, ඔයාගේ නිදහස, ඔයාට ඕන හැමදේම ඔයා තුලින්ම දකින්න පටන් ගන්නවා. ඔයාගේ ෆෙමිනන් එනර්ජි එක අයිති ඔයාටමයි. ෆෙමිනන් එනර්ජි එක කියලා කියන්නේ හරිම සොෆ්ට්, හරිම කාම්, හරිම ජෙන්ටල් එනර්ජි එකක්. ඔයා මේ එනර්ජි එකට ආවට පස්සේ ඔයා හරිම කාම්, හරිම සොෆ්ට්. ඔයාගේ වොයිස් එක උනත් හරිම නිවිලා. තමන් එක්ක ගොඩක් කනෙක්ට් වෙලා තියෙන. ඒක තමයි නම්බර් 1. මේ ඩිවයින් ෆෙමිනන් එනර්ජි එක කියලා කියන්නේ තමන් එක්ක ගොඩාක් කනෙක්ට් වෙලා ඉන්න. තමන් කවුද? තමන් මොන වගේ කෙනෙක්ද? තමන් සතුටු වෙන්නේ කොහොමද? දුක් වෙන්නේ කොහොමද? තමන්ගේ බවුන්ඩරිස් මොනවද? තමන් ආශ්‍රය කරන්න ඕනේ කවුද? ආශ්‍රය කරන්න ඕනේ නැත්තේ කවුද? තමන්ගේ ජීවිතෙන් අයින් කරන්න ඕනේ කවුද? සියලුම දේවල් තමන් එක්ක ඩීප් කනෙක්ට් වෙලා තමයි මේ ෆෙමිනන් එනර්ජි එක තියෙන්නේ. මොකද ඔයාට ඔයාව තදින් දැනෙනවා. ඔයාට ඔයාව තදින් ෆීල් වෙනවා. ඒක තමයි එතකොට ඔයා වෙනුවෙන් දේවල් කරගන්නවා. ඔයාගේ අපියරන්ස් එක ගැන හිතනවා. ඒක ඉබේ ඩාලින් වෙන්නේ. දැන් ඔයා ඉබේ තමයි ඒක කරන්නේ. ඔයාට ඉබේ ඔයා වෙනුවෙන් දේවල් කර වෙනවා ඔයාට. තමන්ට සලකන්නේ කොහොමද? ඔයාට සලකන්නේ ගාබේජ් බෑග් එකක් වගේ නම් ඔයාගේ වටේ ඉන්න අයට ඔයා දෙන එනර්ජි එකත් ඔයා ගාබේජ් බෑග් එකක් වගේ. ඒ නිසා ඕන දෙයක් ඔයාට කරන්න පුළුවන්. ඕන කුණු ගොඩක් ඔයාට දාන්න පුළුවන්. ඒ එනර්ජි එක තමයි ඔයා එළියට රේඩියේට් කරන්නේ. ඒ නිසා ඔයා තීරණය කරන්න ඔයා මේ ෆෙමිනන් එනර්ජි එකට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මෙච්චර කාලෙ ඔයාට ට්‍රීට් කරේ ගාබේජ් බෑග් එකක් වගේ නම් දැන් ඔයාට ගාබේජ් බෑග් එකක් වගේ ට්‍රීට් කරන්න බෑ. දැන් ඔයාට ක්වීන් කෙනෙක් වගේ ට්‍රීට් කරන්න ඕනේ. ඔයා හොඳට ක්ලීන් එකට ඉන්න ඕනේ. නම්බර් 1 ක්ලීන් එකට ඉන්න ඕනේ. සුවඳට ඉන්න ඕනේ. ස්කින් කෙයා කරන්න ඕනේ. හෙයා කෙයා කරන්න ඕනේ. බොඩි කෙයා ඒ හැමදේම. ඔයාගේ මේ කෙස් ගහේ ඉඳලා යටිපතුල වෙනකන් සම්පූර්ණයෙන්ම ඔයාව ලස්සනට බලා ගන්න ඕනේ. ආයේ එකක් නෑර. මිනිස්සු ඔයාව දකින්නේ ඩාලින් ඔයාගේ ෆස්ට් අපියරන්ස් එකෙන්. සහ ඔයාට කරන ගෞරවය මිනිස්සුන්ට රේඩියේට් වෙනවා. believe me මම විශ්වාස කරන්න. ඔයා කරන දේ අනිවාර්යෙන් ඔයාගේ මේ වයිබ් එක තමයි ඔයා මේ යුනිවර්ස් එකට දෙන්නේ. ඔයා එළියට දෙන්නේ. ඒ වගේම ඔයාට ආපහු ලැබෙන්නේ ඒ වයිබ් එකට සමාන දේවල්ම තමයි. ඔයා එළියට දෙන්නේ හරිම නෙගටිව් ලෝ වයිබ් එකක් නම්, ඒ කියන්නේ ඔයාට හරියට සලකන්නේ නැහැ, ඔහේ ඉන්නවා, දත් මදින්නෙත් නැහැ. අර ඒ වගේ නම් බලන්න එදාට ඔයාට මිනිස්සු සලකන විදිය කොහොමද කියලා. ඔයාට ආදරෙන් කතාවත් කරනවද ඔයාගේ වටේ ඉන්න මිනිස්සු? නැහැ. හැබැයි ඔයා එළියට දෙන වයිබ් එක හොඳ පොසිටිව්, හොඳ එනර්ජි, ෆෙමිනන් වයිබ් එකක් නම් ඔයාට බලන්න ඒක කරලා ඔයාට ඇට්‍රැක්ට් වෙන්නෙත් මොන වගේ දේවල්ද කියලා. ෆෙමිනන් ලුකින් වුමන් කෙනෙක්ට අපි වුණත් දෙපාරක් හැරිලා බලනවානේ. ලස්සනට කොණ්ඩේ පීරලා, මේකප් කරලා, ලස්සන ඩ්‍රෙස් එකක් ඇඳලා, හීල්ස් දාගෙන, හෑන්ඩ් බෑග් එකක් අරගෙන, ජුවලරිස් ලස්සනට දාලා, ක්ලීන් හොඳ සුවඳ ගෑනු කෙනෙක් අපි ළඟින් ගියාම අපිට උනත් එයා වෙනුවෙන් දෙපාරක් හැරිලා බලලා එයා යන තැනට දොර ඇරලා දෙන්න හිතනවා නේද? ඒ වගේ තමයි මේ එනර්ජි එක, ඒ ඕරා එක එයා ඉන්න වටේටම ෆීල් වෙනවා. එතකොට එයා වෙනුවෙන් දේවල් කරන්න
නිකම්ම පෙළඹෙනවා වටේ ඉන්න අය. කිසිම දෙයක් හඹා යන්න ඕනේ නැහැ. මිනිස්සුන්ගෙන් අනේ මට රෙස්පෙක්ට් කරන්න එහෙම නැහැ. ඔයා රෙස්පෙක්ට් එක earn කරලා තියෙන්නේ. ඒගොල්ලොන් කතා කරත් එකයි නැතත් එකයි. ඒගොල්ලොන් සැලකුවත් එකයි නැතත් එකයි. කොහොමත් ඔයාට සලකනවා කියලා ඔයා දන්නවා. තේරෙනවද ඔයාට? ඒක ඔයාට දැනෙනවා. මට කොහොමත් ඒගොල්ලෝ හොඳට සලකනවා. මම කොහේ හරි ගියාම මම දන්නවා මට ඒගොල්ලෝ සලකනවා කියලා. ඩෙෆිනිට්ලි මම ඒක දන්නවා. මොකද මට ඒක දැනෙනවා. මට කරනවා නම් ඒ මිනිස්සු ඩෙෆිනිට්ලි මාව දැක්කහම මට කුණු බාක්‍යයක් වගේ සලකන්නේ කොහේ ගියත් ඒක හැම තමයි. මම මේ අත්දැකීමෙන් කියන්නේ. විශේෂයෙන් ගර්ල්ස්ලට අපේ ෆෙමිනන් සයිඩ් එක තියෙන බෝයිස්ලට උනත් යම්කිසි දේවල් කවුරු හරි ඔෆර් කරන්න හරි ආසයි. කියන්නේ ඒ ෆෙමිනන් එනර්ජි එක ඒ වටේ ඉන්න මිනිස්සුන්ට ෆීල් වුණාම ඒගොල්ලෝ හරි කැමති අපි වෙනුවෙන් දේවල් කරන්න. ඔයා ඉන්න මං ඔයාට ගෙනල්ලා දෙන්නම්. ඔයා ඉන්න මං ඔයාට ඔක කරලා දෙන්නම් කියලා අර එහෙම ඉල්ලනවා කරන්න. එතකොට අර ඒක එහෙම කරන්න උත්සාහ කරනකොට ඔයාගේ ෆෙමිනන් එනර්ජි එක මිනිසුන්ට ෆීල් වෙලා ඔයා වෙනුවෙන් දේවල් කරන්න උත්සාහ කරාම ලොකුකමට අනේ මේ මට ඕනේ මං ඕක කරගන්නම් මට පුළුවන් තනියෙන් දේවල් කරගන්න. එහෙම එකක් නැහැ. ෆෙමිනන් එනර්ජි එක ඒ වගේ එනර්ජි එකක් නෙමෙයි. කවුරු හරි මොන හරි ඔයාට ඔෆර් කරනවා නම් ඔයා වෙනුවෙන් දේවල් කරනවා නම් හරි අනේ thank you ඔයාට පුළුවන් නම් හා කරන්න කමක් නැහැ කියලා ඉඩ දෙනවා. ඕවරෝල් ගත්තාම මේ හැමදේම ෆෙමිනන් එනර්ජි එකෙන් ලැබෙනවා. ඒ කියන්නේ සතුටුවෙන් ඉන්නේ පරිපූර්ණත්වය දැනෙනවා සහ ඔයා කිසිම දෙයක් චේස් කරන්නේ නැහැ. ඔයාට දේවල් ආකර්ෂණය වෙනවා. මං අද වීඩියෝ එකෙන් ගොඩාක් සරලව තමයි මේ ෆෙමිනන් එනර්ජි එක ගැන ඔයාලට කතා කරේ. නැත්නම් ඔයාලට පැහැදිලි කරේ. මොකද ගොඩාක් ඩීප් එකට මේ ෆෙමිනන් එනර්ජි එක ගැන කතා කරොත් වීඩියෝ එක තවත් දික් වෙනවා. දැන් ඔයාලට සරලව අයිඩියා එකක් තියෙනවා මේ ෆෙමිනන් එනර්ජි එක මොකක්ද කියලා. දැන් තීරණය කරන්න ඔයා ෆෙමිනන් එනර්ජි එකේද ඉන්නේ නැත්නම් ෆෙමිනන් නොවන මැස්කියුලන් එනර්ජි එකේද ඉන්නේ කියලා. මේක ඕනම කෙනෙක්ට මේ ෆෙමිනන් එනර්ජි එකට යන්න පුළුවන්. ඒක ලබා ගන්න පුළුවන්. ෆෙමිනන් එනර්ජි එකේ ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මං අර කලින් කිව්වා වගේ. ඉතින් මං හිතනවා අද මගේ වීඩියෝ එක ගොඩාක් ඉන්ට්‍රෙස්ට් වෙන්නේ නැති කියලා ඔයගලන්ට. ඔයගොල්ලෝ ගොඩාක් ආසයි මේ වගේ ටොපික්ස් ගැන කතා කරනවාට මං දන්නවා ඒක. ඒ නිසා වැඩිපුර මේ වගේ වීඩියෝස් අරගෙන එන්න ඕනේ නම් ඔයාලට ඕන විදිහේ මොකක්ද කියලා මට කමෙන්ට් එකක් දාන්න. මං එතකොට ඒ වගේ වීඩියෝස් අරගෙන එන්න. එහෙනම් thank you so much මගේ මේ පුංචි වීඩියෝ එක බලලා අදහසක් ලබා ගත්තට. එහෙනම් මම තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට ඔයාලා ගාවට එන්නම්. එතකම් පරිස්සමෙන් සතුටින් ඔයාට ගොඩාක් ආදරය කරගෙන ෆෙමිනන් එනර්ජි එකත් එක්ක ලස්සනට ජීවත් වෙන්න. bye